वर्ष 2016 වූ ජූලි මස දිනක මාතර මහින්ද රාජපක්ෂ විදුමවුන් අස්වද්දන්නට එකී විදුබිමට පෑයූ හිරු කිරණයයි. තෙමහල් ගොඩනැගිලි තුනකින් පමණක්ම සමන්විත වූ එකී කර්කශ භූමිය භෞතිකවත් ආධ්‍යාත්මිකවත් පරිපූර්ණ විදුතෝතැන්නක් බවට පත්වන්නේ ඇගේ අසහාය කැපකිරීම මතින්මයි. ඇය පාසලේ රාජකාරී හිමන කල්හි නිසි ආකාරව පාසල තුළ ඉගැන්වීම් පවතින්නේ. නවවන ශ්‍රේණියට පමණක් වද්දී උසස් පෙළ විද්‍යාංශයටම දරුවන් 3 දෙනෙක් පමණක් ඉගෙනුම ලැබුවා. එලෙස ඇරඹි ඇගේ ස්වර්ණමය අවධියේ පළමු වසරේ වීම අපොස සාමාන්‍ය පෙළ ප්‍රතිඵල 100% සීමාව සංතෘප්ත කරනු ලබනවා. ඒ ගමන කිසිසේත්ම සුන්දර සුන්ට එකක් නොවද්දී රාත්‍රී පන්ති පවත්වමින් ඒවට මඟ පෙන්වමින් තම පාසල් ප්‍රජාව දක්ෂ ලෙස මෙහෙයවන්නට ඇය සමත් වුණා. ඉන්මතුවට විදුමවුන් දිගින් දිගටම ජයග්‍රහණ වලින් සැරසෙන්නේ ඒ මහා පෞරුෂය ගොඩනැගූ භෞතික හා මානව සම්පත් නිසාමයි. හරිහැටි වැටු කඩුල්ලක්වත් නොතිබුණු මහින්ද රාජපක්ෂ විදුබිමේ